සුබ දවසක් සියලු දරුවන්ට. එතකොට අපි අද කතා කරන්න යන්නේ 2025 accounting paper එකේ පළවෙනි paper එකේ MCQ ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා ප්‍රශ්න පහ. මම හිතනවා ඔයාලා කලින් මම 1 සිට 15 දක්වා ප්‍රශ්න ටික සාකච්ඡා කරා. ඒ වීඩියෝස් ටික බලන්න නැති කියලා. අපි බලමු MCQ 16 ඉඳන් 20 දක්වා කතා කරගෙන යමු. අපි එහෙනම් ගමු paper එක. මේ තමයි 2025 accounting පළවෙනි paper එක. මම මේක යනවා කෙලින්ම 16 වෙනි ප්‍රශ්නයට 15 දක්වා අපි කතා කරලා තියෙනවා. අංක 16ට එන්න. හරි. අංක 16න් පටන් ගමු. හරි අංක 16 17ට ඔන්න මෙන්න මෙහෙම ඡේදයක් අපිට දීලා තිනවා. ඒ ඡේදය සුරෙන් තමයි යහන්නේ. හරි. 16 17 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. හරි. දුවේ පුතේ අපි බලමු එහෙනම් මේ ප්‍රශ්නය. සීමිත නුවන් පොදු සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වලට අනුව 2025 3.31 ගෙන් අවසන් වර්ෂයේ සඳහා ලාභය සහ මුල් විස්තීර්ණ ආදායම පිළිවෙලින් ලක්ෂ 85ක් සහ ලක්ෂ 60ක් විය. අපි දහස් සංඛ්‍යා වලින් ගමු 8500යි 6000යි. ප්‍රවර්තන වර්ෂය තුලදී ඉඩම් සහ යන්ත්‍ර ප්‍රථම වරටත් මෝටර රථ දෙවන වරටත් ප්‍රත්‍යාගණනය කරන ලදී. ප්‍රවර්තන වර්ෂය තුලදී කළ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇති වූ අතිරික්තයන් හා හිඟයන් පහත පරිදි වේ. එවන ප්‍රත්‍යාගන අතිරික්තයන් හිඟයන් දීලා තියෙනවා. ඒරුවාට ප්‍රත්‍යාගන අතිරික්තය කියන්නේ ප්‍රත්‍යාගන ලාභය, ප්‍රත්‍යාගන හිඟය කියන්නේ ප්‍රත්‍යාගන අලාභය කියන එක. හරි. ඉඩම් වල 2000ක ලාභයක් ධන ලකුණෙන් පෙන්වන්නේ ලාභය නැත්නම් අතිරික්තය. යන්ත්‍රවල 1000ක හිඟයක් ඒ කියන්නේ යන්ත්‍රවල ප්‍රත්‍යාගන අලාභය 1000යි. මෝටර රථවල 1500ක හිඟයක් වරහන්න තුලනේ. එතකොට මෝටර රථවල 1500ක් ප්‍රත්‍යාගන අලාභය තියෙනවා. හරි. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මෙම ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය ලාභ ගිණුමේ වෙනත් ආදායම් තුල හඳුනාගෙන ඇති අතර ඉහත ප්‍රත්‍යාගන හිඟයන් දෙකම වෙනත් විස්තීර්ණ ආදායම් තුල හඳුනාගෙන ඇත. 2023 3.31 දින මෝටර රථ ප්‍රථම වරට ප්‍රත්‍යාගනනය කරන ලද අතර එයින් 1200ක අතිරික්තයක් ඇති වූ අතර එය නිවැරදිව ගිණුම්ගත කර තිබුණි. හරි. දැන් අපි එක ප්‍රශ්න පළවෙනි 16 ප්‍රශ්නයෙන් අහන්නේ 2025 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා නිවැරදි වෙනත් විස්තීර්ණ ආදායම කොච්චරක්ද කියලා දහස් සංඛ්‍යාවලින්. ඒතර මේක ඇත්තටම මේ කට්ටිය මේ ප්‍රත්‍යාගන්න අතිරික්තයන් සහ හිඟයන් දාලා තියෙන විදිය වැරදි. අපි බලමු මේක හරියටම දාන්නේ කොහොමද කියලා. ඔයාට මම මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. පළවෙනි වර ප්‍රත්‍යාගන්නේ සහ දෙවන වර ප්‍රත්‍යාගන්න ගැළපිලි කරන විදිය. ඔයා බලන්න මගේ channel එකේ ඒ වීඩියෝ ක්ලිප් එකත් බලලා මෙතෙන්ට ආව නම් ගොඩක් හොඳයි. හරි. ඔන්න පුතේ බලමු. මුලින්ම තියෙන ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය 2000 නේ. එහෙනම් පළවෙනි වරට තමයි ඉඩම් ප්‍රත්‍යාගන්නය කරන්නේ. ඒතර ඉඩම් ප්‍රත්‍යාගන්න ලාභයේ 2000 අපි කොහෙටද දාන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම් වලට. වෙනත් විස්තීර්ණ ආදායම් වලට පළවෙනි වර ලාභය දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වලට. හැබැයි මේ කට්ටිය දාලා තියෙන්නේ කොහොමද? ලාභ ගිණුමේ වෙනත් ආදායම් වල තමයි ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්තය දාලා තියෙන්නේ. ඔන්න වැරද්දක්. හරි. යන්ත්‍රත් පළවෙනි පාරට තමයි ප්‍රත්‍යාගන්නය කරන අලාභය 1000ක්. එහෙනම් පළවෙනි පාරට එන අලාභය නැත්නම් හිඟේ අපි දාන්නේ වෙනත් වියදම් වල ලාභ ගිණුමේ නැත්නම් ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල දාන්න ඕනි. හැබැයි මේ කට්ටිය පහලින් කියලා තිබ්බා ඔය හිඟයන් දෙකම දාලා තියෙන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල කියලා. ඒතර ඒකත් වැරදිනේ. හරි. මෝටර රථ 1500ක් තියෙනවනේ ඔක්කොම අලාභේ. හැබැයි මෙයාගේ මේ දෙවන වර ප්‍රත්‍යාගණනය. ඒතර මේකේ කියලා තිබ්බා මෝටර රථ පළවෙනි වතාවට ප්‍රත්‍යාගණනය කළ 1200ක අතිරික්තයක් ආවා කියලා. එහෙනම් අපි මේක කොහොමද දාන්නේ? එහෙනම් පළවෙනි වර ලාභයක් ඇවිල්ලා දෙවන වර අලාභයක් ආවොත් අපි කරන්නේ දෙවන වර එන අලාභයෙන් කලින් පාර ආපු ලාභයට සමාන ප්‍රමාණයක්. ඒ කියන්නේ 1200ක්. මම ඒ සමේ 1500 මේ කොටස් දෙකකට බෙදා ගන්නම්. මෝටර රථවල කොටස් දෙකකට බෙදා ගන්නම්. 1500 මම 1200ක් වෙනම වෙන් කර ගන්නවා. 1500න් 1200ක් ගියාම තව 300ක් ඉතුරුයි. මම ඉතුරු 300 වෙනම ගන්නවා. එතකොට මේක 1200ක් අපි කරන්න ඕනි වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරන්න ඕනි. හරි? වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරන්න ඕනි. වෙනත් විස්තීර්ණ ආදායම් වලින් මේක අඩු කරන්න ඕනි. ඉතුරු 300 විතරයි අපි මේ අවුරුද්දේ වෙනත් වියදම් වලට දාන්නේ. වෙනත් වියදම් වලට දාන්නේ. හරි. ඔය තමයි හරියට දාන විදිය. දැන් අපිට අහන්නේ නිවැරදි වෙනත් විස්තීර්ණ ආදායම් කොච්චරක්ද කියලානේ. හරි. දැන් අපි බලමු නිවැරදිද. දැන් ඔයගේ තියෙන වැරද්ද අයින් කරලා අපි නිවැරදි එක හිතමුකෝ. හරි. ඔන්න දැන් වෙනත් විස්තීර්ණ ආදායම් වලට දාන්නේ කොහොමද? මම වෙනම ලියා ගන්න තෝ ලේසි නේද? හරි. ඔන්න අපි වෙනත් විස්තීර්ණ ආදායම් වලට හරියට දාන විදිය
පෙන්වන්න යන්නේ. වෙනත් ස්ථීර්ණ ආදායම් වලට හරියටම දාන විදිය අපි පෙන්වන්න යන්නේ. ඕකේ දැන් පළවෙනි එක ඇවිල්ලා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභේනේ හරි. ඒතර පළවෙනි වර ඉඩම් ප්‍රත්‍යාගණන ලාභේ කොහොමත් වෙනස් විස්තීර්ණ ආදායම් වලනේ නේද? එහෙනම් පළවෙනි වර ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ ඒක අනිවාර්යයෙන්ම 2000ක් එකතු වෙනවා වෙනත් විස්තීර්ණ ආදායම් වලට. ඒ සම්බන්ධ ගැටලුවක් නැහැ නේද? හරි. පළවෙනි වාර එක හරි. ඊළඟට ඔගේ දෙවනි එක යන්ත්‍රවල හිඟය ඒක කොහොමත් වෙනත් විස්තීර්ණ ආදායම් වලට එන්නේ නැහැ. වෙනත් තියදම් වලටනේ දානවා කිව්ව හරි. ඒක අයින් කරගමු. මෝටර රථවල 1500 අලාභයෙන් අපි කලින් මේකේ ලාභය 1200ක් තිබ්බ නිසා අපි කිව්වා 1500න් 1200ක් විතරක් වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරනවා කියලා. ඒසා 1200ක් අපි වෙනත් විස්තීර්ණ ආදායම් වලින් වරහන් දාලා අඩු කරන්න ඕනේ. මේක අපි සලකනවා මේකේ වත්කම මොකද්ද කියලා බලමු. වත්කම මොකද? මෝටර රථ නේද? හරි. මේක මෝටර රථ කලින් ප්‍රත්‍යාගණන ලාභයේ හිලව් කිරීමක් තමයි මේ කරන්නේ. හරි. මෝටර රථවල ඒක අපි දාමු ප්‍රත්‍යාගණන ලාභ හිලව් කිරීමක් කරන්නේ. අයින් කිරීමක් කරන්නේ. එහෙනම් මේක තමයි හරි වෙනත් විස්තීර්ණ ආදායම. එහෙනම් 2000න් 1200ක් අඩු කරන්න උත්තරේ 800යි. එහෙනම් නිවැරදි වෙනත් විස්තීර්ණ ආදායම වෙන්නේ 800යි. 800යි උත්තරේ. බලමුද? මේක අපිට දීලා තියෙනවා උත්තර 5ක් දීලා තියෙනවා. අංක 3 උත්තරේ 800යි. එහෙනම් අපි කඩ ඉරිවල ලියමු පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. ඒතර 16 හරි. 17ට එන්න. 2025 3.31 අවසන් වර්ෂයේ සඳහා නිවැරදි ලාභය සහ මුළු විස්තීර්ණ ආදායම කොච්චරක්ද කියලා අහන. හරි අපි නිවැරදි ලාභය. නිවැරදි ලාභය පෙන්වන්න ඕනේ. දැන් මේකේ තියෙන කෙටුම්පත් ලාභයක්නේ. දැන් මේකේ දීලා තිබ්බ අපිට කෙටුම්පත් ලාභය දැනට හදපු ලාභය දහස් සංඛ්‍යා වලින් 8500යි. ওই 8500 වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ ලාභ සංශෝධනයක් පොඩි කරන්න යන්න. ලාභ සංශෝධනයක් අපි නිකන් කරගෙන යමු. හරි. දැන් විභාගෙදී මෙහෙම ආකෘති ගගා ඉන්න ඕනේ නැහැ. කැල් එක ගත්තා එකතු කරා. මම පැහැදිලි කරන්න ඕනේ නිසා තමයි පුතේ මේ විදිහට ලියන්නේ. හරි. මම ගන්නවා මුලින්ම දැනට තියෙන කෙටුම්පත් ලාභය මේ කට්ටිය හදලා තියෙන වැරදි එක කෙටුම්පත් ලාභය කියන්නේ දැනට හදපු එක ඒක වැරදි එකක් 8500යි. දැන් මේක මම සංශෝධනය කරනවා මෙන්න මෙහෙම. දැන් ඒ කට්ටිය මේ ඉඩම් ප්‍රත්‍යාගන්න ලාභයේ 2000 දාලා තියෙන්නේ වෙනත් ආදායම් වලට කිව්වනේ. ඒක වැරදිනේ. වෙනත් ආදායම් වලට දාන්නේ නැහැ. ඔය 2000 වෙනත් ආදායම් වලට දාපු නිසා ලාභය 2000කින් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මම 2000කින් අඩු කරනවා. මේ 8500න් මම 2000ක් අඩු කරනවා. හරි. මේ 2000ක් අඩු කරනවා. ඒ තමයි අර අඩු කිරීම. ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය වැරදි විදියට දාපු එක අයින් කරනවා. හරි. ඒක හරි. ඊගාට මොකක්ද උනේ? ඊගාට උනේ අර යන්ත්‍රවල ප්‍රත්‍යාගණන හිඟගෙන නම් අලාභය 1000 ඒකත් මේ කොහෙටද දාලා තිබ්බේ? ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වලට මේ කට්ටිය දාලා තිබෙන්නේ නැහැ. ඒකෙන්න ඕනි වෙනත් තියදම් වලට. එහෙනම් ලාභය ඇතුළට තාම ඇවිල්ලා නැහැ. වෙනත් විස්තීර්ණ ආදායම කියන්නේ ලාභයෙන් පස්සේ එන එකක්. ආදායම් ප්‍රකාශයේ වසරේ ලාභය හැදුවට පස්සේ තමයි වෙනත් විස්තීර්ණ ආදායම තියෙන්නේ. එතකොට තාම මේ කට්ටිය දාලා නැහැ මේ 1000. දැන් අපි දානවා. එහෙනම් වෙනත් තියදම් වලට දානවා. වෙනත් තියදම් වලට දානවා කියන්නේ ලාභයෙන් අඩු වෙනවා කියන එකනේ. ඒ නිසා මම මෙතනින් අඩු කරනවා යන්ත්‍රවල ප්‍රත්‍යාගණන අලාභය. මම මේකේ ලාභය අලාභය කියලා දාන්නේ අතිරික්තයේ හිඟේ කියලා දාගත්තත් කමක් නැහැ. ඔයාලට පුරුදු නිසා මම ලාභය අලාභය වචනේ පාවිච්චි කරනවා. එතකොට යන්ත්‍රවල අලාභය 1000යි. මම ඒක ලාභයෙන් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් තියදම් වලට මම දාගත්තා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. තුන්වෙනි කාරණේ මෝටර රථ 1500ක අලාභය. ඒකෙන් මම කිව්වා 1500න් 1200ක් වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරලා අර කලින් ලාභයට සමාන ගාන ඉතුරු 300 විතරක් වෙනත් තියදම් වලට දාන්න. එහෙනම් ඉතුරු 300 දාලා නැහනේ. ඒතර ඔක්කොම ටික ඒ කට්ටිය වෙනත් විස්තීර්ණ ආදායම් වලට දාලානේ. හරි. එහෙනම් මම ඉතුරු 300 විතරක් මෙතෙන්ට ගේනවා. ඒක වෙනත් තියදම් වලට දානවා කියන්නේ ලාභයෙන් අඩු විය යුතුයි. ඔන්න 300ක් ලාභයෙන් අඩු වෙනවා මේ මොකද්ද? මෝටර රථවල ප්‍රත්‍යාගණන අලාභය. ඒකෙන් අර කොටස විතරයි එන්නේ. හරි. එතකොට හරි නේද? දැන් මේ ටික නිකන් පහලට එකතු කරාම ඔයාට උත්තරය ගන්න පුළුවන්. ඒතර 8500න් 2000යි 1000යි 300යි. එතකොට ඔක්කොම 3000 කීයක් අඩු වෙනවද? 3300ක් අඩු වෙනවා. 8500න් 3300ක් අඩු කරාම කීයද? 5200ක්. ඔව් 5200ක් එනවා මෙතෙන්ට. 5200ක් එනවා මෙතෙන්ට. 5200යි. හරි. ඔන්න එක වැඩක් හරි. මේක තමයි නිවැරදි ලාභය. ආදායම් ප්‍රකාශයෙන් ආ යුතු නිවැරදි ලාභයේ පුතා මෙන්න මේ 5200. හරි. හැබැයි ඔකේ අපිට
නිවැරදි ලාභය විතරක් නෙවෙයි මුළු විස්තීර්ණ ආදායමත් ඉල්ලනවනේ. හරි. එහෙනම් මේකට මොකක්ද එකතු වෙන්න ඕනි? මේකට වෙනත් විස්තීර්ණ ආදායම් ටික එකතු වෙන්න ඕනි නේද? වෙනත් විස්තීර්ණ ආදායම් ටික එකතු විය යුතුයි. වෙනත් විස්තීර්ණ ආදායම ඒක නම් අපි හදලා තියෙන. ආයි කල්පනා කරන්න යන්න එපා. ඒක කලින් උත්තරේ බලන්න කලින් අංක 16ට අපි නිවැරදි වෙනත් විස්තීර්ණ ආදායම කියලා 800ක් හොයාගත්තානේ. මේ තියෙන 800. එහෙනම් ආයි අපි හිතන්න ඕනේ ඒක හදලා ඉවරයි. මම මෙතෙන්ට 800ක් එකතු කරගන්නවා. දැන් අපිට එනවා මුළු විස්තීර්ණ ආදායම. 5200ට 800ක් එකතු කරාම ලේසි 6000ක් එනවා. මේ තමයි පුතේ මුළු විස්තීර්ණ ආදායම. නේද? මුළු විස්තීර්ණ ආදායම 6000යි. එහෙනම් අපි උත්තර වෙන්න ඕනේ මොනවාද? මෙන්න මේ දෙක. එකක් නිවැරදි ලාභයේ 5200යි මුළු විස්තීර්ණ ආදායම 6000යි. එහෙනම් 5200යි 6000යි උත්තරේ තෝරන්න. 5200යි 6000යි උත්තරේ කියන්නේ පළවෙනි උත්තරේ. ඔව්. පළවෙනි උත්තරේ. ඒ කියන්නේ අපි කඩිරි මත ලියමු පිළිතුරු අංක 1. අපි ආට විභාගෙදී මේකේ ලේසි වැඩකුත් තියෙනවා. මොකක්ද දන්නවද? ඕක යා වර්ෂයේ ලාභය විතරක් හදාගත්තොත් ඇති. වර්ෂයේ ලාභය 5200ක් ආව නේද? මොකද 5200 කියලා තියෙන ඕකේ එක උත්තරයයි. එතකොට ඔයා කෙලිම 5200 දෙන එක උත්තරය නම් එනම් පළවෙනි එක තමයි. ආයි 6000 හදන්න දෙයක්වත් නැහැ. අර ඔයා තමයි අපි විභාගෙදී අනුගමනය කරන්න ඕනේ. අපි දැනුම ලබාගෙන යමු. නමුත් විභාගෙදී කාලය ඉතුරු කර ගැනීම සහ අපිට ඒ සඳහා අවශ්‍ය ටිප් එකක් තමයි ඔය මම දෙන්නේ. හරි. 18ට එන්න. 17ත් හරි. 18ට එන්න. 18 තියෙනවා මෙන්න මෙහෙම එකක්. සීමිත කමල් පොදු සමාගම 2024 4.1 දී සංස්ථාපනය කරන ලද අතර අලුත් සමාගමක් එය පරිගණක ආනයනය කර විකුණනු ලබයි. මෙම සමාගම එකතු කළාගේ මත බදු වැට් සඳහා ලියාපදිංචි වී ඇත. 2025 3.31 අවසන් වර්ෂය තුලදී ආනයනය කරන ලද පරිගණක සඳහා පහත පිරිවැය දරන ලදී කියලා දහස් සංඛ්‍යාවලින් දෙනව මොනවාද? පරිගණකවල ගැනුම් මිල, නැව් ගාස්තු සහ රක්ෂණය, ආනයන බදු වැට් කියන්නේ එකතු කළාගේ මත බදුනේ, value added tax, ගබඩා පිරිවැය, පරිගණක ආනයනය කිරීමට අදාළ පරිපාලන පොදු කාර්ය පිරිවැය. අතිරේක තොරතුරක් තියෙනවා. 2025 3.31 දිනට මෙම පරිගණක වලින් 80ක් නොවිකිණී තිබුණි. අපෙන් අහන්නේ LKS 2 තොග ප්‍රමිතියට අනුව 2025 3.31 දිනට තොගයේ පිරිවැය හොයන්න. දැන් මුලින්ම අපි බලමු මේ වගේ ගත්තේ වගේ මුළු පිරිවැය කීයක් හැදෙනවද කියලා. LKS 2ට අනුව. ඒ LKS 2 දී කියනවා මුලින්ම ගන්න ගැනුම් පිරිවැය ගන්න. දැන් මේකේ නම් අර නිෂ්පාදන කටයුත්තක් නැති නිසා පරිවර්තන පිරිවැය කියන එක එන්නේ නැහැ. ඊට පස්සේ මේකේ වෙනත් පිරිවැයකුත් නැහැ. ඒ නිසා මේක ඇත්තටම ගැනුම් පිරිවැය විතරයි අපිට LKS 2ට අනුව එකතු කරන්න තියෙන්නේ. බලමු. පරිගණකවල ගැනුම් මිල ඔව් A55000 අපි ගන්න ඕනි. මං A55000 ගන්නවා. නැව් ගාස්තු රක්ෂණය ඔව්. ඒ කියන්නේ මිලදීගත් අවස්ථාවේ සිට ව්‍යාපාරයට ගෙනීම දක්වා වූ සියලු වියදම් පිරිවැයට එකතු කළ යුතුයි. එහෙනම් මේකත් හරිනේ. මේ 10000ත් LKS 2ට අනුව ගන්නවා. ආනයන බදු අනිවාර්යයෙන්ම ආනයන බදු ගෙවිය යුතුමයිනේ. ඒතර ආනයන බදු කීයක් තියෙනවද? 15000. මං ඒ 15000ත් ගන්නවා. ඊට පස්සේ වැට් එක ගන්නවද? නැහැ. වැට් සඳහා ලියාපදිංචි ආයතනයක මිලදී ගැනීමේදී ගෙවන වැට් එක අපි පිරිවැයට එකතු කරන්නේ නැහැ. මොකද ඒ වැට් එක නැවත අය කරගත හැකි බද්දක් විදිහට තමයි සලකන්නේ. එහෙනම් වැට් එක ගන්න එපා පුතා. ගබඩා පිරිවැය ගන්නවද? නැහැ. දැන් මේක ඇත්තටම මේ නිෂ්පාදනයේ අවසන් වෙච්ච තොගයක් නෙමේ අපි ආපහු විකුණන්න යන්නේ. එතකොට මේ ගබඩා පිරිවැය ඇත්තටම අපි බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි ලාභ ගිණුමේ දාන්නේ. තොග පිරිවැයට ගන්න නැහැ. පරිගණක ආනයන කිරීමට දාලා පරිපාලන පොදු කාර්ය කොහොමත් ගන්න නැහැනේ. පරිපාලන පොදු කාර්ය පරිපාලන වියදමක් නේ. එහෙනම් මේ ටික විතරයි එන්නේ. මේ ටික එකතු කරන්න. මේ ටික එකතු කරාම එනවා 55යි 10යි 15යිනේ. එතකොට එනවා 55යි 65යි 70යි 80000ක් එනවා. ඒ කියන්නේ ගත්තේ ඒවා ඔක්කොම 80000ක් එනවා. හැබැයි මේකේ විකිල්ලා නැත්තේ 80යි. ඒතර අවසාන තොගේ කියන්නේ විකිල්ලා නැති කොටසනේ. එහෙනම් මේ 80000න් නොවිකිණී ඇති ප්‍රමාණය 80යි. 80යි. එහෙනම් මේ 80000න් 80ක් ගන්න. ඒතර 80000 80ෙන් වැඩි කරාම කීයද? 10න් 8යි. 8 වරකට 64යි. එහෙනම් 64000ක් උත්තරේ එන්න ඕනේ. 64000යි. එහෙනම් උත්තරේ වෙන්නේ අවසාන තොගය වෙන්නේ 2025 3.31ට අංක 1 64000. අංක 1 64000. 18ට උත්තරය පිළිතුරු අංක 1 නම් කඩිරි මත ලියන්න පිළිතුරු අංක 1 කියලා. හරි නේද? ඔන්න ඊළඟට අපි හොඳ ප්‍රශ්නයකට යනවා. මේක ටිකක් 2025 පේපර් එකේ තිබ්බ ආందోලනාත්මක ප්‍රශ්නයක් කිව්වොත් නිවැරදි. 19. LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රමිතියට අනුව පහත කුමන ප්‍රකාශ
නිවැරදි වේද විභාගෙදී හොඳට බලන්න නිවැරදි වේද නැත්නම් වැරදි එකද අහන්නේ කියලා. නිවැරදි ඒවා තෝරන්න ඕනි මෙතන. අපි තෝරමු. දැන් අපි දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුනයි මෙහෙයුම් ක්‍රියාකාරකම් තියෙනවා ආයෝජන ක්‍රියාකාරකම් තියෙනවා මූල්‍ය ක්‍රියාකාරකම් තියෙනවා. ඔන්න ඒ ක්‍රියාකාරකම් වලට වර්ග කරන විදිය තමයි යන්නේ. දැන් තෝරමු අපි නිවැරදි ප්‍රකාශය. A ලද පොලිය ආයෝජන මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඒක හරි නේද? පොලියක් ලැබෙනවා. දැන් පොලියක් ලැබෙන්නේ කොහොමද අපිට? පොලියක් ලැබෙන්නේ අපි හිතමු අපේ මුදල් ටික අපි බැංකුවක තැන්පතුවක් විදිහට දානවා. එතකොට මේ තැන්පතුව අපි සලකන්නේ අපි හිතමු ස්ථාවර තැන්පතුවක් දානවා කියලා. එතකොට ඒක ආයෝජනයක්නේ. එතකොට ඒක ආයෝජනෙන් තමයි ස්ථාවර තැන්පතුවට පොලිය හම්බෙන්නේ. එතකොට ඒක ආයෝජනයෙන් ලැබිච්ච පොලිය ආයෝජන මුදල් ප්‍රවාහයක් තමයි. එතකොට ඒක හරි. ඒ වලට හරියක් දාගමු. B ගෙවූ පොලිය මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඒක හරි නේද? අපි දැන් මෙහෙයුම් ක්‍රියාකාරකම් දානකොට එතන පහලින්ම දාන්නේ අර ගෙවූ පොලි ගෙවූ බදු කියලා. එහෙනම් ගෙවූ පොලි. ඒක අපි අනිවාර්යයෙන්ම මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කරනවා. මොකද ණය ගන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම වෙනුවෙන් ඒ වෙනුවෙන් ගෙවන පොලියත් මෙහෙයුම් ක්‍රියාකාරකම් විදියට ගන්න. ඔන්න තියෙන ප්‍රශ්නේ C. ලද ලාභාංශ මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකියි. ඒක පොඩ්ඩක් තියමු. D වලට එමු. ගෙවූ ලාභාංශ මූල්‍ය මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඔව් ගෙවූ ලාභාංශ දැන් ආයතනයේ සමාගම සාමාන්‍ය කොටස් නිකුත් කරලා ඒ සාමාන්‍ය කොටස් වෙනුවෙන් පොලිය ගෙවනවනේ. සාමාන්‍ය කොටස් වෙනුවෙන් ලාභාංශ ගෙවනවනේ. එතකොට ඒ ලාභාංශ ගෙවීම අපි මූල්‍ය ක්‍රියාකාරකම් වලට තමයි දාන්නේ. මොකද සාමාන්‍ය කොටස් නිකුත් කරන එකත් අර මුදල් එකතු කිරීමක් නිසා මූල්‍ය ක්‍රියාකාරකමක් ඒ වෙනුවෙන් ගෙවන ලාභාංශත් මූල්‍ය ක්‍රියාකාරකමක් තමයි. එනම් ගෙවූ ලාභාංශ මූල්‍ය ක්‍රියාකාරකමක් හරි. C ඔයාලා මොකද හිතන්නේ? අපි සාමාන්‍ය තත්ත්වයේ උඩදී බැලුවොත් මෙන්න මෙහෙම අදහසක් අපිට එයි. ලද ලාභාංශ මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. ඔයාලා කවදාවත් විභාගයේ ඔය ආපු ගණන් වල හරි කොතනකදී හරි ලද ලාභාංශ මෙහෙයුම් මුදල් ප්‍රවාහවල දැම්මද? හරි. අපි සාමාන්‍ය ලද ලාභාංශ කියන්නේ ව්‍යාපාරය තමන්ගේ මුදල් වෙනත් ව්‍යාපාරයක ආයෝජනය කරනවා නැත්නම් වෙනස් සමාගමක කොටස් ගන්නවා. ඒ කොටස් ගත්තම ඒ කොටස් වලට හම්බෙනවනේ ලාභාංශ. ඒතර වෙනස් සමාගම් වල කොටස් ගන්නවා කියන්නේ කොටස් වල ආයෝජනයක් විදිහට තමයි ඒක සලකන්නේ. ඒසා අපි එවැනි අවස්ථාවක ආයෝජනයන් වෙනුවෙන් ලද ලාභාංශ ආයෝජන ක්‍රියාකාරකමක් විදිහට තමයි දාන්නේ. එහෙම බැලුවොත් මේක වැරදි. මොකද මේක මෙහෙයුම් මුදල් ප්‍රවාහයක්. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේකයි. ඕක 2025 විභාගයේදී මාකින් ස්කීම් එක හදනකොට සීත් හරි කියලා තමයි ගත්තේ. ඕක විභාගයේදී ප්‍රශ්න පත්‍ර ගුරුවරුන්ගේ සාකච්ඡාවේදීත් පොඩි මතගැටුමක් ඇති වුණා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. මොකද එතනදී උත්තර හදන කෙනා උත්තර හදන අපේ ගුරුවරයා එයා කියන්නේ මේක නෑ මේ ලද ලාභාංශ ආයෝජන ක්‍රියාකාරකමක් විදිහට උනත් දාන්න පුළුවන් කියලා. එයාගේ තර්කය වෙන්නේ මෙන්න මේකයි. මොකද මෙතන ව්‍යාපාරයේ වර්ගය දීලා නෑ නේද අපිට. මේක මොන ව්‍යාපාරයක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක්ද කියලා දීලා නැහැ. මේක වෙළඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේක වෙනත් වර්ගයේ අපි හිතමු මේක සමහර ව්‍යාපාර තියෙනවා මූල්‍ය ව්‍යාපාර. විශේෂයෙන්ම අපි ගත්තොත් සමහර ව්‍යාපාර කරන්නේ ආයෝජන කටයුතු. අපි කියනවා ආයෝජන බැංකු කියලා જાතියක් තියෙනවා. ආයෝජන සමාගම් කියලා જાතියක් තියෙනවා නේද? අපි ගත්තොත් ෆස්ට් කැපිටල් වගේ සමාගම් ඒවා ආයෝජන සමාගම්. ඒ කට්ටියගේ ප්‍රධානම මෙහෙයුම තමයි මුදල් ආයෝජනය කරන එක. ඒතර මුදල් ආයෝජනය කරලා ලාභාංශ ලැබෙන එක තමයි එයාලගේ ප්‍රධානම මෙහෙයුම් ආදායම බවට පත් වෙන්නේ. ඒක නිසා ලද ලාභාංශ මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් මේක මෙහෙම තිබුණා ලද ලාභාංශ මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් විදිහට පමණයි වර්ග කරන්න කිව්වොත් වැරදි. නෑ. ලද ලාභාංශ කියන එක අපි ආයෝජන වලටත් දානවා. සමහර ව්‍යාපාරවල මෙහෙයුම් වලටත් දානවා. ඒ නිසා මේක මතක තියාගෙන මෙතනින් අදහස් කරන්න මේ ආයෝජන ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. ඒක නිසා විභාගෙත් කිව්වා ව්‍යාපාර වර්ගයේ දුන්නේ නැති නිසා මේ ලද ලාභාංශ අපිට මෙහෙයුම් වලට උනත් දාන්න පුළුවන් කියලා. හරි. එතකොට දැන් ඇත්තටම හරි මේකේ ABD නේ. ඒතර ABD කියලා පහලින් උත්තරයක් තියනවද නැහනේ. ABD අඩංගු හැබැයි එක උත්තරයක් තියෙන්නේ පස්වෙනි උත්තරේ. හැබැයි ඒකේ C තියෙනවා. ඒ නිසා විභාගෙදී ළමයි ABD හරියට තෝරගත්තා නම් නෑ ABD තියෙන්නේ පස්වෙනි උත්තරේ නිසා එයාට ඒක ගහන්න වෙනවා. හරි. දැන් එහෙනම් මෙතනදී C හරි. ABCD යන සියල්ලම හැබැයි විභාගෙදී වාට අර දෙවනි කොටසේ මුදල් ප්‍රකාශය හදනකොට ව්‍යාපාරයේ වර්ගය දෙනවා. එතකොට වෙළඳ ව්‍යාපාරයක් නෙදෙන්නේ. හැබැයි වෙළඳ ව්‍යාපාරයක ලද ලාභාංශ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකමක් කියන එක මතක තියාගන්න. එනම් 19ට අංක 5 කියලා කඩ ඉරිවල ලියමු. 20 වෙනි ප්‍රශ්නයට එන්න. 20
2024 එක දිනට සීමිත නතාෂා පොදු සමාගමේ මුළු හිමිකම මන් දහස් සංඛ්‍යාවලින් කියන 9500ක් විය. 2025-31 අවසන් වර්ෂයේ සඳහා පහත තොරතුරු අදාළ වේ දහස් සංඛ්‍යාවලින් දෙනවා. මුළු විස්තීර්ණ ආදායමයි 2025-31 අවසන් වර්ෂයේ ප්‍රාග්ධනිත කළ රඳවාගත් ඉපයුම් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ගෙවූ අතුරු ලාභාංශ 2025-4-15 දින සාමාන්‍ය කොටස් හිමියන් සඳහා යෝජිත ලාභාංශ කියලා. ඉහත දී ඇති තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව 2025-3-31 දිනට නිවැරදි මුළු හිමිකම හරි. දැන් මුළු හිමිකම හදන්න තියෙන්නේ. අපි මෙහෙම කරමු. දැන් ඔගේ දැනට 2024-4-1ට හිමිකම 9500 කියන්නේ මේක හිමිකමේ ආරම්භක ශේෂයනේ. හරි. මම ගන්නවා හිමිකමේ ආරම්භක ශේෂය 9500ක් කියලා. හරි. බලමු මේ අවුරුද්දේ වෙච්ච දේවල් ටික තමයි පහලින් දෙන්නේ. එතකොට මේ හිමිකම වැඩි වුණාද අඩු වුණාද වෙනස් වුණේ නැද්ද කියලා බලමු. මුළු විස්තීර්ණ ආදායම 5500. ඔයා දන්නවා දැන් ආදායම් ප්‍රකාශන මුළු විස්තීර්ණ ආදායම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට අනිවාර්යයෙන්ම අරගෙන යනවනේ. එතකොට මේක හිමිකමට එකතු වීමක්. එසා මේ 5500 හිමිකමට අනිවාර්යයෙන්ම එකතු කළ යුතුයි. එහෙනම් මම මේක ගන්නවා. ඊළඟට 2025-3-31 අවසන් වර්ෂය තුලදී ප්‍රාග්ධනිත කළ රඳවාගත් ඉපයුම් මේ මොකද්ද? ප්‍රාග්ධනිත කළ රඳවාගත් ඉපයුම් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේකට ප්‍රසාද කොටස් නිකුත් කිරීමක්. ඒකෙදි කරන්නේ සංචිත ප්‍රාග්ධනිත කිරීමක්. මෙතනදී නම් රඳවාගත් ඉපයුම් තමයි ප්‍රාග්ධන ගිණුමට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සංචිත ප්‍රාග්ධනිත කිරීමේදී හිමිකම වෙනස් වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ රඳවාගත් ඉපයුම් වලින් 2000ක් අඩු වෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් වලට 2000ක් එකතු වෙනවා. ඒ කියන්නේ හිමිකමෙන්ම යම්කිසි ගාණක් අඩු වෙලා හිමිකමට නැවත එකතු වෙනවා කියන්නේ 2000ක් අඩු වෙලා 2000ක් එකතු වෙනකොට බලපෑම බිඳුවයි. ඒ නිසා හිමිකම මේක නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගන්නෙ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය කොටස් හිමියන් සදා ගෙවූ අතුරු ලාභාංශ 800යි. අතුරු ලාභාංශ 800යි. එහෙනම් ගෙවූ ලාභාංශ අපි දන්නවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ රඳවාගත් ඉපින් වලින් අඩු කරනවා කියලා. එහෙනම් ඒක ගන්න ඕනි. අතුරු ලාභාංශ නිසා හිමිකම අඩු වෙනවා. ගෙවනවනේ 800ක් අඩු කරන්න ඕනි. හරි. ඊගොඩ 2025-4-15 දින සාමාන්‍ය කොටස් හිමියන්ට යෝජිත අවසාන ලාභාංශ 1000යි. මේක ඇත්තටම ගිණුම් කාල පරිච්ඡේදයෙන් පස්සේ වෙන සිද්ධියක්. මොකද අපේ 3:31කින් ඉවර වෙනවා. මේක වෙන්නේ 4:15. මේක අපි LKS 10ට අනුව කියන වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් සාමාන්‍ය කොටස් හිමියන්ට යෝජනා කරන ලද ලාභාංශ නොගලපන සිද්ධියක් විදිහට තමයි ගන්න. ගෙවූ ලාභාංශ පමණයි ගලපන්නේ. මේක හැබැයි හෙලිදරව් කිරීමක් කරනවා. සමාගම් ගාන හදනකොට මේ වගේ එකක් දුන්නොත් සටහනකින් ලියලා පෙන්වන්න ඕනි. හරි. එහෙනම් මෙච්චරයි එන්නේ. බලමු අවසාන හිමිකම දැන් කීයක් එයිද කියලා. 9500ට 5500ක් එකතු කරන්න. එතකොට කීයද? 10යි 15000ක් එනවා. 15000න් 800ක් අඩු කරන්න. 15000න් 800ක් අඩු කරපු ගමන් එනවා කීයද? 14200. එනම් අපේ අවසාන හිමිකම නිවැරදි හිමිකම 14200ක් බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 14200 අංක 5. එහෙනම් කඩ ඉරිවල ලියමු පිළිතුරු අංක 5 කියලා. එහෙනම් අපි කතා කරේ 2025 accounting ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා ප්‍රශ්න තුර මේකද අපි කතා කරපු දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රත්‍යාගන්න ලාභ සහ සමාගමක ආදායම් ප්‍රකාශයේ වර්ෂීය ලාභයේ සහ මුළු විස්තීර්ණ ආදායම් පෙන්වන ආකාරයන්. නේද? ඒ වගේම අපි මේකෙදි කතා කරා LKS 2 තොග ප්‍රමිතිය, මුදල් පුරා ප්‍රකාශයේ ක්‍රියාකාරකම් වර්ගීකරණය ගැනත් කතා කරා. ඒ වගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුල හිමිකම වෙනස් වෙන ආකාරයත් කතා කරා. හරි. එහෙනම් අපි ඉතුරු MCQ ප්‍රශ්න අපි 2025 පේපර් එකේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න accounting with Nuwan Priyank. එතකොට ඔයාලට ඊළඟ වීඩියෝස් ටික දිගටම බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් comment section එකට දාන්න. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සියලු දරුවන්ට සුබ දවසක්.